වේලාව පස්වරු 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. පුවත් සංස්කරණය තුෂාර සපුතන්ත්‍රී. ප්‍රකාශය යශේන් මහිතර. මෙන්න ප්‍රවෘත්ති. කළමනාකාර සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට අලුතින් බදවා ගන්නා ලද නිලධාරීන් 1252 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ නිල රාජ්‍ය උත්සවය ඊයේ දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඉතින් ප්‍රාණ වැඩසටහන ගත්තාම අපි ප්‍රාණ වැඩසටහනේ සෑම සතිය දිනකම කතා කරන්නේ මේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපකාරී වෙන ශේෂ්ත්‍ර, එහෙම නැතිනම් සංවර්ධනයට මේ වෙන විට දායකත්වය දක්වලා තියෙන ශේෂ්ත්‍ර ඒ පිළිබඳව. ඉතින් අපි අද මැදිරියට කැඳවුවේ මේ ශ්‍රී ලංකාවේ බලශක්තිය පිළිබඳව බලශක්තියත් එක්ක බැඳෙන චරිතයක්. ස්තුතියි කසුන් අවස්ථාව ලබා දුන්නාට මා මේ මොහොත වෙන විට රැඳී සිටින්නේ කොළඹ වරාය පරිසරයේ. ඉතින් ඔබ දන්නවා අද උදෑසනම ඉන්දියාවේ සිට ඉන්දියානු නාවික හමුදාවට අයත් INS තරංගනී නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වෙත පැමිණ. ඉතින් මේ වන විට කොළඹ වරායේ මෙය නැංගුරම් ලා තිබෙනවා.